හන්දියක් ගානේ බුදු පිළිම හදාගෙන ගමක් ගානේ පන්සල් හදාගෙන Tamanට ලැබිච්ච අවස්ථාව සම්පූර්ණයෙන්ම නාස්ති කරගෙන කරන්න තියෙන හැම පාප කර්මයක්ම කරගෙන ජීවිතේ පිනි විනාශ කරගන්න මිනිස්සුනේ මරණ මංචකයේ එලවත් මෙලවත් අතර දෝලණය වෙන වෙලාවේ මරණයේ අභියස කෑ ගහලා වේදනාව විඳින වෙලාවේ තමන්ගේ දුව ළඟට දුවගෙන ඇවිල්ලා පුතා ළඟට දුවගෙන ඇවිල්ලා අම්මේ මෙන්න මේ පිරිත් ටික අහන්න අම්මේ මේ බණ ටික අහන්න කියලා රේඩියෝ එකේ පිරිත් ටික බණ ටික දාලා අහන්න කියන වෙලාවේ ඒ ටික අහලා නිවන් දකින්නද බලාගෙන හොඳට මතක තියාගන්න කාරණාවක් හොඳට මතක තියාගන්න මම ඔබට එකම එක කාරණාවක් කියන්නම් මොකද දන්නවද ලොකු තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් එකක් දාලා යටින් ලොකු ගින්දරක් දාලා ඒ තෙල් තාච්චිය පැහෙන වෙලාවේ ඒකට මිනිස්සෙක් බස්සලා එක්කෙනෙක් ඇවිල්ලා පිරිත් ටිකක් දානවා තව එක්කෙනෙක් ඇවිල්ලා බණ ටිකක් දානවා දැන් කියනවා මේ පිරිත් ටික අහන්න මේ බණ ටික අහන්න කියලා කවුරු හරි කිව්වොත් මම ඔබෙන් අහන ප්‍රශ්නේ ඔබ තෙල් තාච්චිය රත් වෙච්ච ඉඳලා තාච්චියෙන් පැනලා එළියට දූලා තමන්ගේ වේදනාව නැති කරගන්න උත්සාහ කරනවද අනේ නැත්තම් මේ තෙල් තාච්චිය ගිනි ගත්තොත් මගේ හැම ටික ගැලවෙච්ච දෙන් කියලා ඒ බණ පිරිත් ටික අහනවද බින්දොතේ තමන්ගේ ඇඟේ මූත්‍රා ටිකක් ගෑවුනාම මල පහ ටිකක් ගෑවුනාම දූවගෙන ගිහිල්ලා ඒක හොද ගන්න මිනිස්සු එහෙම නැත්තම් එහෙම ගෑවිච්ච අවස්ථාවේදී තමන්ගේ ඇඳුම මාරු කරලා වෙන ඇඳුමක් අඳ ගන්න මිනිසුනේ දවසක ඔත්පල වෙලා ලෙඩ ඇදේ ඉන්නකොට තමන්ගේ ශරීරයේම තමන්ගේ ඇඳුමම මට මේ මූත්‍රා වෙලා ඉන්නේ මට මේ මල පහ වෙලා ඉන්නේ කියලා තේරෙනකොට තමන්ගේ ළඟට ඇවිල්ලා ඉහෙඩ මැස්සෝ වහනකොට මැස්ස එලව ගන්න අත උස්සලා පවන් ගහන්න අතපයවත් වාරු නැති වෙලාවේ ජීවිතේ ඔබ කොච්චරනම් අපිරියාවෙන්ද ජීවත් වෙන්නේ ඔබට අන්න ඒ වෙලාවේ ඔබට මැගහැරිච්ච ජීවිතය ගැන තේරෙයි හැබැයි ඔයා එදාට පරක්කු වෙලා වැඩි අන්න ඒක තමයි දවසින් දවස පුන පුනා කියන්නේ කටින් එළියට විසි කරන කෙලපිඩ එළියට විසි වුණාම ඇඟේ ගෑවුනාම ඊයා කියන මිනිස්සුන්ට මතක නැහැ මේ කෙල ටික මං කටේ තියාගෙන ඉඳලා ගැහුවේ කියලා තමන්ගේ කටේ තිබ්බ ටිකක් තමන්ගේ ශරීරයේ තිබ්බ ටිකක් එළියට දාලා ඒකට අත්පිරියා කරන මිනිසුනේ ඔයාලා හොතට මතක තියාගන්න කොරෝනා ඇවිල්ලා මේ ලංකාව බිඳුවට වැටුණට වඩා අමාරුයි තමන්ගේ හිත මනස මානසිකව වැටුනම ඒකින්ද ආරාධනා කරන්නේ අර ලෙඩ ඇඳේ ඉඳගෙන වේදනාවෙන් කෑගගා මම මැරෙයිද මම ජීවත් වෙයිද කියලා කියන වෙලාවේ දාන බණ ටික පිරිත් ටික අහලා ඔබට නිවන් අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් මේ ලෝකේ භාගයක් අද නිවන් දැකලා ඒක නිසා මම ඔබට ආරාධනා කරනවා මරණ මංචකේ නිවන් දකින්න බලාගෙන ඉන්නේ නැතුව සංසාරයේ පුරපු අපරිමිත පුණ්‍ය සංස්කාරයේ මූලික වෙලා ඔබට මේ මනුස්ස ගර්භයක් තුල ගෞතම බුදුහාමුදුරුවන්ගේ බුද්ධ රාජ්‍යය තියෙන කාලයක උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන පරම ගම්බීර ධර්මය නිතර ඇයෙන කාලයක භික්ෂු මහා සංඝයා නිතර නෙත ගැටෙන කාලයක ඔබ මේ මනුස්ස ගර්භයක ඉපදුනේ ඔබ සංසාරේ කරපු පිනකට ඒක නිසා මේ අවස්ථාව මගහැරව ගන්න එපා මේ අවස්ථාව මගහැරව ගත්තොත් ඔබට අය මනුස්ස ලෝකයක ඉපත්ය ලබන්න නැති වෙයි කියලා මම කියන්නේ නැහැ බැරි වෙයි කියලා කියන්නේ නැහැ හැබැයි ඒක පුදුමාකාර දුරක තියෙන්නේ ඔබ ප්‍රාර්ථනා කරන නිවන ඔබට ගොඩාක් ඈත දුරක තියෙන්නේ ඒකින්ද මේ ලැබිච්ච අවස්ථාව මගහැරව ගන්න එපා මගහැරව ගත්ත දවසකට ඔයාට තේරෙයි මං කියන කතාව කවදාහරි ඔබත් වයසකට ගිහිල්ලා ඔබ ලෙඩ ඇඳේ ඉන්න වෙලාවේ මේ මම කියපු ටික ඔබට තේරුණොත් අනේ මම දමුත් පරක්කුයි කියලා ඉතින් එහෙමනම් ගිහිල්ලා ඉන්න ඔයාට වාසනාවන්ත සුබ දවසක් ඔබේ ජීවිතේට මේ දේශනාව පාරමිතාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි